ඡන්දයක් නැහැ. ඡන්දයක් දෙන්නෙත් නැහැ. ඡන්ද කියනකොට ආණ්ඩුව බයයි. රාජ්‍ය සේවකයන්ට බලාපොරොත්තු වෙ හිටියේ පර්මිට් එක හම්බ වෙයි කියලා අපේ හාමුදුරුවනේ. විස්කාරයක් ගන්න පුළුවන් වෙයි කියලා. ලක්ෂ 12ට. දැන් විස්කාරක ලක්ෂ 90 පැනලා ඉවරයි. මහින්ද මහත්තයා කාලේ 12ටත් අඩුයි. දැන් 3 wheelerයක් ගන්න බෑ ලක්ෂ 30ක් නැතුව. වෙළඳ ඇමතිම කියනවා ජීවත් වෙන්න අමාරුයි. දැන් ණයට කන්න පුරුදු වෙන්න කියන පණිවිඩ තමයි දෙන්නේ. කිලෝ 20ක් ගෙවීමේ පදනමට රාජ්‍ය සේවකයාට හාල් දෙන්න තීන්දුව කරනවා. රාජ්‍ය සේවකයාට එහෙමනම් ගමේ ජනතාවට දෙයියන්ගේ පිහිටයි. වසන්ත සමරසිංහ මතක තියාගන්න ඕනේ මේ රටේ ජනතාව මෝඩ නෑ. ජනතාව දන්නවා පිටරටින් ගෙනාපු හාල් ටික ගොඩ ගහයිලා තියෙන්නේ. පිටරටින් ගෙනාපු හාල් ටික දැන් කුණු උයගෙන එන්නේ නාමල් මැතිතුමා. රාජ්‍ය නීතිගත සංස්ථාවේ ඊළඟට ගත්ත වී ටික මිත්‍රයන්ට දීලා කොටලා ලක්ෂ ගාණක් දැන් ගුල්ලෝ ගහන්න ළඟයි. දැන් ගුල්ලෝ ගහන හාල් ටික තමයි රාජ්‍ය සේවකට කිලෝ 20 ගාණ දෙන්න හදන්නේ. ගෙවීමේ පදනමට මේ තරම් කල් ගත්තේ ලොරි ගන්න, බට්ට වාහනයක් ගන්න, 3 wheelerයක් ගන්න, ලීසින් යටතේ කාර් එකක් ගන්න ගෙවීමේ පදනමට ගත්තේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වෙළඳ ඇමතිවරයා ගෙවීමේ පදනමට හාල් දුන්න ඇමතිවරයා හැටියට ඉතිහාසගත වෙනවා. බොරු කියන විස සමාජගත කෙරුවා. බොරුව කියන විස අපේ ආන්දර වහන්සේ දන්නවා බොරුව කියන්නේ විසක්. ඒ විස වැපරුවා ජනතාවගේ හිත්වලට. තිත්ත කුණුහරුප නැමැති සංස්කෘතිය Facebook එකට මූණද පොතට හඳුන්වලා දුන්නා. අනුර දිසානායකම කියනවා පොසත් රටක් හදන්න අමාරුයි කියලා. මා දෙනකොටත් බල ආවේ. දැන් හිරේට දානවා. හිරේට දාලා හදන්නේ ජනතාවගේ ප්‍රශ්න ඔක්කොම අමතක කරන්න. මෙහෙන් පෝර ප්‍රශ්නේ ගොවියෝ අනාථ වෙලා ජීවන වේදම උල ගන්න බෑ. ලෝකේ හැම රටක්ම තෙල් මිල පාර දාගෙන යනවා. හිතක් පපුවක් නැහැ. මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න නැති ආණ්ඩුවක්. තමන්ගේ යාළුවෝ හොරකම් කරපුවාම තමන්ගේ ළඟම මිත්‍රයෝ බලවත් ඇමතිකම් වල දාලා ඒ ඇමතිවරු හොරකම් කරන්න පටන් ගත්තාම ජනාධිපති එනවා පාර්ලිමේන්තුවට. සාක්කු දෙකට අත් දෙක දාගෙන ඒ යාළුවන්ම බේරන්න කතා කරනවා. උද්දච්චකමයි කයිවාරුවයි. ඡන්ද දුන්න ජනතාවට හම්බෙන්න බෑ. මැති ඇමතිවරුන්ට කතා කරන්න බෑ. දිස්ත්‍රික්ක ප්‍රශ්නයක් විසඳ ගන්න කියලා කතා කරන්න බෑ. මැති ඇමතිවරු හැංගිලා වල්පල ටික එලවලා මල්පල කෙන්න කිව්වා. ඒකම අනුර දිසානායක 159ක් පාර්ලිමේන්තුවේ බලය අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතාව වෙව්වේ මල්පල නෙමෙයි පාපිසි ගෑලි ටිකක් කියලා. පාපිසි ගෑලි හිටියා. කාටද මේ අවනම්බුව කරන්නේ? මේ රටේ බුද්ධිමත් ඡන්දදායකයට. ඡන්දදායකයට කෝචොක් එක දාන අනුර දිසානායක. වැඩබරි තාසන්න ටිකක්, වැඩබරි පිස්සෝ ටිකක් ආණ්ඩුව බාර අරගෙන ආණ්ඩුව කරගෙන යන්න බෑ කියන එක තේරුම් අරන් තියෙනවා ජනතාව.